වාහනයක් ෂෝරූම් එකේ තිබ්බොත් දැකලා ලස්සනයි සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. ඇඳුමක් ඩිස්ප්ලේ එකේ තිබ්බොත් දැකලා කැමති නම් ගන්න පුළුවන්. අපි ඔකට මර්චන්ඩයිසින් කියලාත් කියනවා. ඒම කරන්න පුළුවන්. හැබැයි සර්විස් එකක් පේන්නේ නැහැ. ඔබ දැකලා ඉංග්‍රීසි උගන්වන ගුරුවරු විවිධ කතා කියනවා. ටියුෂන් කරන ගුරුවරු අපිට සබ්ජෙක්ට් එක උගන්වනවා පේන්නේ නැහැ නේ සෝෂල් මීඩියා වල. එයා කතන්දර තමයි කියන්නේ. ඒ කතාවට තමයි කට්ටිය ආකර්ෂණය වෙන්නේ. අපේ අදාළ ප්‍රොඩක්ට් එක සම්බන්ධව ස්ටෝරියක් ක්‍රියේට් කරලා ඒ ස්ටෝරි එක තමයි අපි අපේ පාරිභෝගිකයට කියන්න ඕනේ. මිනිහෙක් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ගන්න ප්‍රශ්නයක් ඉන්නනේ. ඒතොර ඒ ගන්න මිනිහයාට එයාගේ ප්‍රශ්නේ ගැන අපි කියලා දෙන්න ඕනේ ස්ටෝරි එක ඇතුලේ. උදාහරණයක් විදිහට ඉන්ෂුරන්ස් එකක් ගන්න යයි. අපි ගිහලා මැරෙනවා කියන්න බෑ. ඔව්. නේ? අපිට කියන්නේ ඔයා මැරෙනවා. කවුද කැමති? නොවැරදින ව්‍යාපාරයකට හරිම දේ දැනගන්නට අද දවසේදීත් අප එකතු වෙනවා ඔබත් සමග. අද දවසේත් අපේ මැදිරියට ඇවිත් ඉන්නවා බිස්නස් සයිකොලොජිස්ට් කෝපරේට් ට්‍රේනර් ආචාර්ය චමින්ද මලලසේකර මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි අපි ප්‍රොඩක්ට් සර්විස් මේ දෙක සම්බන්ධව අපේ කලින් වීඩියෝ වලින් බොහෝ තොරතුරු කතා කරලා තියෙනවා. නමුත් අද දවසේ මගේ දෙවෙනි ප්‍රශ්නෙට මම යන්න ඉන්න කාරණාවත් එක්ක මම කැමති ඔබතුමාගෙන් දැනගන්න සර්විස් එකක් අලෙවි කරනවා කියන කාරණාව සම්බන්ධයෙන්. නැවතත් අපි පූර්විකාවක් ගමු ඒ සම්බන්ධව. ඔව් සන්ධ්‍යා මම අවස්ථා කීපයකදීම කිව්වා සර්විස් එකක් කියලා කියන්නේ අල්ලන්න බැරි දෙයක්. ඒක මම කලින් කිව්වනේ ප්‍රොඩක්ට් එකක් කියන්නේ ටැන්ජිබල් අල්ලන්න පුළුවන් දෙයක්. හැබැයි සෙපරේට් ඒ කියන්නේ සෙපරබල් ඒක අපිට වෙන් කරන්න පුළුවන් දෙයක්. හැබැයි සර්විස් එකක් කියලා බැලුවොත් මේකේ කිසි හැඩයක් නැහැ අල්ලන්න බෑ ඒක වෙන් කරන්න බෑ. එතකොට සර්විස් එකක් අර ප්‍රොඩක්ට් එකක් වගේ විකුණන්න බෑ. ඒ කියන්නේ ෂෝකේස් එක දාලා ෂෝරූම් එක දාලා විකුණන්න බෑ. ඒතකොට මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සර්විස් එකක් අල්ලන්න බෑ, පේන්නේ නැහැ. නේද? වෙන් කරන්න බෑ. හරි හැඩයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. ඒතකොට වැදගත්ම දේ තමයි මෙන්න මේ කියන concept එක ඔළුවේ තියාගෙන තමයි අපි විකුණන්න ඕනේ. දැන් ප්‍රොඩක්ට් එකක් කොහේ හරි තියලා තිබ්බොත් පාරේ යන කෙනෙකුට හරි පෙනිලා ගන්න පුළුවන් කවුරු හරි නැතත්. වාහනයක් ෂෝරූම් එකේ තිබ්බොත් දැකලා ලස්සනයි සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. ඇඳුමක් ඩිස්ප්ලේ එකේ තිබ්බොත් දැකලා කැමති නම් ගන්න පුළුවන්. අපි ඔකට මර්චන්ඩයිසින් කියලාත් කියනවා. ඒම කරන්න පුළුවන්. හැබැයි සර්විස් එකක් පේන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ සර්විස් එකක් කාටවත් පේන්නේ නැහැ. ඒක විකුණන ක්‍රමය වෙනස්. ඉතින් ඒක නිසා සර්විස් එකක් කියන්නේ තනිකරම තේරුම් ගන්න ඕන දේ තමයි හරියටම දැනගන්න ඕනේ මේක අල්ලන්න බෑ. මේක වෙන් කරන්න බෑ. තේරුණාද? ඊළඟට මේකට හැඩයක් නැහැ. හරි. මේකට කිසිම ගඳ සුවඳක් නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. ඒතර ෆ්‍රේග්‍රන්ස් එකක් නැහැ. හරි. ඒ හින්දා සර්විස් එකක් කියලා කියන්නේ කෙලින්ම මනසේ තියෙන දෙයක්. කෙලින්ම තව කෙනෙකුගේ මනසට කතා කරන දෙයක්. එතකොට මොළයට කතා කරන දෙයක්. ඉතින් ඒක විකුණන විදිහ අර ප්‍රොඩක්ට් එකක් විකුණනවට වඩා වෙනස්. වෙනස්. හොඳයි. ඉතින් ඔන්න මම යනවා දැන් අද මගේ දෙවෙනි ප්‍රශ්නෙට. සර්විස් එකක් අලෙවි කරන සේල්ස් රෙප් කෙනෙක් එයාගේ ටාගට් ඇචීව් කරන්න එයා අතිදක්ෂ සේල්ස් රෙප් කෙනෙක් වෙන්න නම් මොනවද එයා තුළ තියෙන්න ඕනි ගුණාංග? මම සර්විස් සේල්ස් කරන සේල්ස් රෙප් කෙනෙකුට කාරණා පහක් කියනවා. දැන් ප්‍රොඩක්ට් එකක් විකුණන හැටි අපි කලින් කතා කරානේ. ඒතර ප්‍රොඩක්ට් එකක් විකුණනකොට අවුට්ලට් එකක් තියෙනවා. එතෙන්ට යන්න ඕන මුදලාලි හම්බ වෙන්න ඕන. හැබැයි සර්විස් එකක් එහෙම නැහැ. අපි හිතුව ඉන්ෂුරන්ස් එකක් කියලා. ඉන්ෂුරන්ස් එකක් විකුණනවා කියන්නේ සර්විස් එක. ඔව්. තරුණා. එතකොට දැන් අපි ඒ ඉන්ෂුරන්ස් එක විකුණන්නේ කාටද? පාරිභෝගිකයාට. මුලින්ම මේ සර්විස් එක විකුණන සේල්ස් රෙප් ඩේටාබේස් එකක් හොයාගන්න. ඔව්. එහෙම නැත්නම් පාරිභෝගිකයෝව කලෙක්ට් කරගන්න. ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕන තරම් තියෙන WhatsApp වල අංක තියෙනවා. සමහර හදපු ඩේටාබේස් තියෙනවා. එහෙම නැත්නම් සමහර කම්පැනි වල හිස්ටරි එකේ ඩේටාබේස් තියෙනවා. කොහෙන් හරි මේ පාරිභෝගිකයට එයාට හොයන්නම වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒක ගිහිල්ලා කිව්වත් එහෙමයි කොහොම වුණත් ඒක හොයන්න වෙනවා. එතකොට ඒක තීරණය වෙන්නේ අර ඩේටාබේස් එක මත. දැන් අපි සමහර ඉන්ෂුරන්ස් එකක් විකුණද්දී ඕනේ නම් එයාට පුළුවන් කාගේ හරි ටෙලිෆෝන් නම්බර් එකක් හොයාගෙන ඒකට කෝල් කරන්න. ඔව්. කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාලා හම්බ වෙනවා. එහෙම නැත්නම් එයාට පුළුවන් කෙලින්ම අර ප්‍රොඩක්ට් එක විකුණන්න ගියා වගේ අවුට්ලට් එකක් විසිට් කරන්න. විසිට් කරලා බිස්නස් ගිහිලා රිටේල් ෂොප් එකට ගිහිලා මුදලාලිව හම්බ වෙලා මුදලාලිට තමන්ගේ සර්විස් එක කියන්න පුළුවන්. අන්න ඒකත් ඒක ඩේටාබේස් එකේ කෑම. ඔව්. ඉන්ෂුරන්ස් එක විකුණද්දී වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන නම් වෛද්‍යවරයා ප්‍රැක්ටිස් කරන තැනට ගිහිල්ලා channel center එකට ගිහිල්ලා එයාව හම්බ වෙන්න පුළුවන්. ඕන විදියක්. හැබැයි එයා මුලින්ම මේ ඩේටාබේස් එක හදන්න. හදලා එයා ඩේටාබේස් එකේ බලන්න ඕනි මම ෆිසිකලි හම්බ වෙන්නේ කාවද? මම ෆිසිකලි හම්බ නොවි ඕවර් ද ෆෝන් හම්බ වෙන්නේ කාවද? තේරුණාද? මෙන්න මේ ටික බලන්න.
එතකොට ඒ සර්විස් එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම තව කෙනෙක්ව දැනුවත් කරන එකනේ. දැන් ඒකට අදාළව අපි බලන්න ඕනි මගේ ලිස්ට් එකක් මට හම්බ වෙනවා. ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන්. ටියුෂන් එකක් නම් ස්ටුඩන්ට්ස්ලාගේ ඩේටාබේස් එක. එතකොට මේ ඉස්කෝලේ ළමයි කීයක් හිටියද? උන්ගේ ඩේටාබේස් එකක් තියෙනවා. උන්ගේ දෙමාපියන්ගේ නම්බර්ස් ටික තියෙනවා. ඔන්න හොයාගන්න. නේ? එතකොට සමහර විට ඒ ඩේටාබේස් එක අපිට හදා ගන්න වෙනවා. සමහර කරන්නේ පුංචි පුංචි ඇක්ටිවිටීස් කරනවා. එතකොට ඒ ඇක්ටිවිටීස් ටික කරලා ඩේටාබේස් එකක් ගන්නවා. දැන් මම දන්නවා මාව ගෙන්නනවා සමහර තැන්වල. හරි. එතකොට දරුවන්ගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මාව ගෙන්නනවා. ගෙන්නලා මගෙන් දේශනයක් ගන්නවා. මට ඒකට ගෙවනවා. හරි. හැබැයි ඒගොල්ලෝ කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන දෙමව්පියන්ව ගේ ඩේටාබේස් එක කලෙක්ට් කරගන්නවා. ඒගොල්ලන් අස්සනක් ගහන්න ඕන නමක් ලියන්න ඕන. මගේ දේශනෙට තමයි එන්නේ. ඒක ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන් ගාව තියෙන ප්‍රොඩක්ට් එක අර දෙමාපියන්ට විකුණනවා. දරුවන්ට තියෙන ඉන්ෂුරන්ස් එකක් අර දෙමාපියන්ට විකුණනවා. තේරුණා? ඒක ඉතින් වෙන විදිහකට එකතු කරගන්න. නේ? සමහරට මොනවා හරි ප්‍රයිස් ගිවින් එකක් පුංචි දේවල් ටිකක් බෙදන්න කියලා දෙමාපියන්ට එන්න කියලා අර ඩේටාබේස් එක කලෙක්ට් කරගන්න. දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ ඩේටාබේස් ටික හොයාගන්න. හරි? මේක දැන් ඉස්සර වගේ අමාරු නෑ. දැන් ඩේටා ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ ඩේටාබේස් එකේ තියෙන ඔක්කොම ඇත්තද බොරුද කියලා අපි දන්නේ. ඒක තීරණය වෙන්නේ අපි ගන්න ඩේටා එකේ තියෙන ක්වොලිටි එක මත. ඒ කියන්නේ මම යමක් ඕගනයිස් කරලා ඒන කට්ටියගේ ඩීටේල් ගත්තොත් ඒක 100%ම නිවැරදි. හැබැයි මම කාගෙන් හරි ඉල්ල ගත්තොත් ඒවා හරියන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, ඒවා දැන් පාවිච්චි වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට මම බැරි වෙලා හරි වැඩ කර නැති ඩේටා එකක් පස්සේ දුවන්න ගියොත් එහෙම මගේ වෙලාව නාස්ති වෙනවා. එහෙනම් මම බලන්න ඕන මගේ ඩේටා සෝස් එක මොකද්ද? ඒතර අංක 1 ඩේටා කලෙක්ට් කරගන්න. අංක 2 ඔය තෝරගත්ත ඩේටා වලින් පොටෙන්ෂල් කට්ටියව හොයාගන්න. උදාහරණයක් විදිහට මම මේ ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකකට ගන්න. ඉන්ෂුරන්ස් එකක්ම නම් විකුණන්නේ. ඉන්ෂුරන්ස් එකට වැඩි ප්‍රීමියම් එකක් ගෙවන්න පුළුවන් අය තමයි ඕනේ. එහෙනම් මේකේ වෛද්‍යවරු කීයක් ඉන්නවද? මේකේ බිස්නස්මන්ලා කීයක් ඉන්නවද? මේකේ ක්‍රිකටර්ස්ලා කී අන්න මම පොටෙන්ෂල් කස්ටමර්ස්ලාගේ ලිස්ට් එකක් ඒ ඩේටාබේස් එකෙන් සිලෙක්ට් කරගන්න. එතකොට මට දවසට හම්බ වෙන්න පුළුවන් 15යි නම් මට මාසෙට ඕනි අඩුම 450ක් හම්බ වෙන්න පුළුවන්. දවස් 30ක් වැඩ කරොත් අපි දවස් 20ක් වැඩ කරොත් 300. ඒත් අන්නේ 300 මම මේ ඩේටාබේස් එකෙන් සිලෙක්ට් කරනවා. එහෙනම් සර්විස් එකක් විකුණන සේල්ස් රෙප් මෙන්න මේක කරා. මේ ඩේටාබේස් එක. එයා පොටෙන්ෂල් කස්ටමර් හොයාගන්න. දැන් පොටෙන්ෂල් කස්ටමර් කොහොමද හොයන්නේ? එයාගේ ප්‍රොෆයිල් එක බලන්න ඕනි. එහෙම නැතුව තියෙන ඒවා අයින් කරන්න වැඩක් නැහැ. ඒ කියන්නේ අපිට කිසිම අනන්‍යතාවයක් නැහැ. නමක් තියෙනවා, ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා. ඒක වැඩක් නැහැ. අපි ආව දන්නේ නැහැ. ඒතකොට ඒකට වෙලාව නාස්ති කරන්න එපා. හැබැයි ඕන නමක් තියෙනවා, ප්‍රොෆෙෂන් එක තියෙනවා, ඉන්න තැන තියෙනවා, විස්තර අන්න ඒ ඩේටාබේස් එක ගන්න. තේරුණාද? දැන් ඔයා විසිට් කරලා කලෙක්ට් කරගන්න කන ඔයාට ෂුවර්නේ. මෙන්න මේ ෂොප් එකේ මුදලාලි. ඕන. එයා ඉන්නවා. සමහරට අපි යනකොට මුදලාලි නැහැ. එයාගේ ඩීටේල් එක අපි අරන් යනවා. තේරුණාද? අන්න ඒ ටික ගන්න. තේරුණාද? දැන් ටියුෂන් ක්ලාස් එකකටන් ඉංග්‍රීසි පන්තියක් තියෙනවා. ඒක තමයි සර්විස් එක. ඒක තමයි විකුණන්න යන්නේ. ඒතකොට ටියුෂන් ක්ලාස් එක මොකද්ද කරන්නේ? ඒකට ඒ ඩේටාබේස් එකක් හොයාගන්න. එහෙනම් අඩුතරමේ ඒ පේරන්ට් ළමෙක් ඉන්න ඕන. නම තිබ්බ පරිදි වැඩක් නැහැ. ළමෙක් නැත්තම් අපි කතා කරලා වැඩක් නැහැ නේ. අන්න එහෙනම් ඒ ඩේටාබේස් එක තේරුමක් නැහැ. එහෙම නැත්තම් ඒ දරුවෝ ගැන කරන සාකච්ඡාවක් කරා. දරුවෝ ගැන තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කරා කලෙක්ට් කරගත්ත ඩේටාබේස් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්කෝලේකින් ගත්ත ඩේටාබේස්. සමහරට ඉස්කෝලෙන් ගත්ත ඩේටාබේස් එක කෙලින්ම යන්නේ ළමයාට. සමහරට ළමයා අපේ එන් කස්ටමර් නෙවෙයි. මේකෙන්ද මෙන්න මේක දෙවෙනි වැදගත් වැඩේ තමයි වෙලාවක් අරගෙන දවසට තමන්ගේ මේ ලිස්ට් එකෙන් පොටෙන්ෂල් කස්ටමර්ස්ලා ටික තෝරගන්න ඕනේ. තේරුණාද? ඔය දෙක ඉතාමත් වැදගත් සර්විස් එකක් විකුණන්න. දැන් මේ අනික සර්විස් එකක් කියන්නේ කතාවක්. මෙන්න මේ කතන්දරේ තමයි කට්ටිය අහගන්නේ. මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා දැන් ඔබ දැකලා ඉංග්‍රීසි උගන්වන ගුරුවරු විවිධ කතා කියනවා. ටියුෂන් කරන ගුරුවරු ඒ අපිට සබ්ජෙක්ට් එක උගන්වනවා පේන්නේ නැහැනේ සෝෂල් මීඩියා වල. එයා කතන්දර තමයි කියන්නේ. ඒ කතාවට තමයි කට්ටිය ආකර්ෂණය වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ ආ උගන්වනවා. ඒතකොට මොකද්ද මේ ස්ටෝරි එක? එහෙනම් සර්විස් එකක් විකුණද්දී අපි තුන්වෙනි කාරණේ ස්ටෝරි එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ අදාළ ප්‍රොඩක්ට් එක සම්බන්ධව ස්ටෝරියක් ක්‍රියේට් කරලා ඒ ස්ටෝරි එක තමයි අපි අපේ පාරිභෝගිකයට කියන්න ඕනේ. ඊළඟ එක තමයි පාරිභෝගිකයට ඒ කියන්නේ හතරවෙනි කාරණේ. මේ ක්‍රියේට් කරගත්ත ස්ටෝරි එක කියන්න ඕනි හරිම වෙලාව තැන මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. ගිහිල්ලා කියනවද ටෙලිෆෝන් එකෙන් කියනවද? එතකොට ඉන්ෂුරන්ස් එකක් විකුණද්දී එයාගේ ඉන්ෂුරන්ස් එක ගැන කතා කරනවට වඩා ඉන්ෂුරන්ස් එකේ බෙනිෆිට් ගැන කතා කරන ස්ටෝරි එකක් නිර්මාණය කරලා ඒ ස්ටෝරි එකත් එක්ක ගිලා අපියරන්ස් එක ප්‍රසන්ස් එක මත සමහරට අපි කියනවා. සමහරට අපි ටෙලිෆෝන් එකෙන්ම කියනවා. හැබැයි ගිහිල්ලා කියනකොට සාර්ථක වෙන්න තියෙන ප්‍රමාණය ඉතාමත් වැඩි අපි ටෙලිෆෝන් එකෙන් කතා කරලා කියනවට වඩා මේ වගේ සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට එතනදි කරන්න ඕනේ කෙලින්ම ගිහිල්ලා කතා කරන එක. ඒතකොට ඕක කාරණා කීපයකට බෙදෙනවා. අපි වෙනම කතා කරමු ටෙලි මාකට්, ටෙලි සේල්ස් කියලා තියෙනවා සහ ගිහිල්ලා කතා කරන එක තියෙනවා. කොහොම කරත් ඒ ස්ටෝරි එක අනිවාර්යයෙන්ම ක්‍රියේට් කළ
යුතුයම වෙනවා. එතකොට ඒක ක්‍රියේට් කරාට පස්සේ ඒ ස්ටෝරි එක කියන්න ඕනේ. එතකොට ඒ ස්ටෝරි එක ඇතුලේ එයාගේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් දෙන විදියක් තියෙනවා. මිනිහෙක් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ගන්න ප්‍රශ්නයක් ඉන්නනේ. ඒතොර ඒ ගන්න මිනිස්සයාට එයාගේ ප්‍රශ්නේ ගැන අපි කියලා දෙන්න ඕනේ ස්ටෝරි එක ඇතුළේ. උදාහරණයක් විදිහට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඇයි? අපි ගිහලා මැරෙනවා කියන්න බෑ. ඔව්. නේ? අපිට කියන්නේ ඔයා මැරෙනවා. කවුද කැමති? හැබැයි අපිට මේ ස්ටෝරි එක ක්‍රියේට් කරන්න පුළුවන් හදිස්සිය හරි ඔයාලට කරදරයක් වුණොත් ඔයාගේ දරුවා, ඔයාගේ බිරිඳ, එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා. හරි? කවුරු හරි සහෝදරයා. ඔයා ඉන්නවට වැඩිය හොඳට ඉන්න ක්‍රමයක් ඔයා හදන්න ඕනේ. හරි? දැන් ඕක එකපාර මොහොම කියනකට වැඩිය කෙලින්ම කියන්න පුළුවන් මම නිර්මාණය කරනවා මං ඉන්නවට වැඩිය හොඳට මගේ නෑදෑය මට හදිස්සිය කරදරයක් වුණොත් ඉන්න පුළුවන් විදිහට පරිසරයක් කියලා මට පටන් ගන්නවා. මේ කොහොමද? බය වෙන්න දෙයක් නැහැ. ඉන්ෂුරන්ස් එකක් දැම්මම ඔයාලට රිස්ක් එකක් නැහැ. හරි. එහෙම නැත්නම් කියන්න පුළුවන් මම සල්ලි ඉතුරු කරන්නේ නැහැ. මොකද සල්ලි ඉතුරු කරන්නේ මට මොන හරි වුණොත් කියලානේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. මම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. මට මොන හරි වුණොත් ඒක ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවා. මම ඒ හින්දා මගේ සල්ලි ටික වියදම් කරනවා. හැබැයි ප්‍රීමියම් එක ගෙවනවා. හරි. එතන මට පොතේ සල්ලි තියෙන්න ඕනේ නැහැ. මම ඉන්ෂුරන්ස් එකකට ගෙවන ප්‍රීමියම් එක ගෙවුවට පස්සේ මම බය නැතුව ඉන්නවා. මට ලෙඩක් හැදුනොත් මේකෙන් ස්පිරිතාලට ගෙවන. මම කියනවා එතකොට ඒ වගේම මම දාලා තියෙනවා ඉන්වෙස්ට්මන්ට් එක. ඒක මම මරුන් නැත්තම් මට ඒ සල්ලි ටික හම්බ වෙනවා. ඒක ඉතුරුවා. හැබැයි මම හදිස්සිය හරි මට මොන හරි ප්‍රශ්නයක් වුණා නම් මම බය නැහැ. ඒ හින්දා මට ඇත්තටම මාසෙට ප්‍රීමියම් එක ගෙවන එක විතරයි මගේ රිස්ක් එක. එතනින් එහාට මට මොන හරි වෙයිද? මට ලෙඩක් හැදෙයිද? මං හිතේ තින්නේ නැහැ. ඇයි මම අන්න කතන්දරයක් ස්ටාර්ට් කරා. ඒ කතන්දරයට තමයි අරයා එන්නේ. ඔය ටික. ඊට පස්සේ කතන්දරේ කිව්වට පස්සේ අවසාන එක social proof. ඒ කියන්නේ සමාජයේ මත තියෙන ඒ proof එක ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් ඒක දෙන recommendation එක වැදගත් ඊළඟ මේක close කරන්න. එතකොට කියන්න ඕනේ මෙන්න මේ ආවල් පුද්ගලයා මේ මේකක් දාලා තියෙනවා. මෙයාට මෙහෙම claim එකක් හම්බුණා. දිත්වාවා. දිත්වාවට පස්සේ අපි ඔක්කොටම මේ claim ටික දුන්නා. ඒකින්ද අපිත් එක්ක හිටපු කිසි කෙනෙකුට අපි කිසිම විදියකින් දෙන්න ඕනේ. ඕනනම් අහලා බලන්න. ඕනනම් හොයලා බලන්න. අන්න social proof එකක් ගැන කියනවා. එතකොට මේක අලුත්ම service එකක්. අපි කරන්න ඕනි කම්පැනි එක කරලා දෙනකන් ඉන්නේ නැතුව මේ social proof එක අපි විසින් නිර්මාණය කර ගන්න ඕන. අපි කතා කරලා අහන්න ඕන කොහොමද සර්විස් එක. හොඳයිද? ළමයා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තද? අන්න ඒ වගේ එකක් අහලා ඒකේ ෆීඩ්බැක් එක අපි අපේ සෝෂල් ප්‍රූෆ් එකක් විදියට යූස් කරන්න. ඔය ටික කරන්න පුළුවන් නම් ඔය සර්විස් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හොඳ සේල්ස් රෙප් කෙනෙක් වෙන්න පුළුවන් සත්‍යය. අනිවාර්යෙන්. ස්තුතියි ආචාර්යතුමනි අද දවසෙත් මේ වටිනා කියන තොරතුරු අපිට බෙදා හදා දුන්නාට. ඉතින් ඔබට පුළුවන් දැනගන්නට තියෙන ඕනෑම කාරණාවක් මේ සම්බන්ධයෙන් අපිට කමෙන්ට් එකක් විදිහට දෙන්න. අපි සූදානම්ව සිටිනවා ඉදිරි වීඩියෝ තුලින් මේ සම්බන්ධව කතා කරන්නට.